ලබා ගත යුතුයි. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි දාසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ප්‍රබල උත්සාහයක. තවත් ලකුණු 4ක්. 44යි දාසුන් ශානක ශ්‍රී ලංකාව 166යි කටු 6යි. මැනවින් ස්ථානගත කරා සවක් ප්‍රදේශයේ ඉහළින් වෙන කරා ලකුණු 4ක්. ඒ අනුව පන්දු 3කදී ලකුණු 11ක්. පන්දු 3කින් ලකුණු 11. මේ ප්‍රේක්ෂකයන් පුදුම වින්දනයක්, පුදුමාකාර වින්දනයක් ලබනවා. පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා මේ රිචඩ්සන් අනත්තල ස්වභාවයෙන් යුතු තමාගේ සීමාවට තවත් ලකුණු 4ක්. තවත් ලකුණු 4ක්. 170යි කඩලු 6යි. දැන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන remember the name දාසුන් ශානක. මතක තබා ගත යුතු නාමය දාසුන් ශානක බවට පත් වී තිබෙනවා. ලකුණු 7ක් පන්දු දෙකක් තුල 48ක් දාසුන් ශානක ආර්ථ ශතකයේ ලකුණු දෙකක් පිටුපසින් ජයග්‍රහණ පන්දු දෙකයි ලකුණු 7ක් අවශ්‍යයි. ලකුණු 6ක්ද ඉහළින් පන්දු ඇදියේනේ ලකුණු 6යි. විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි. remember the name දාසුන් ශානක ආර්ධ ශතකයේ ලබා ගන්න. මෙන්න තරගය සමවන අවස්ථාව. නායකත්ව ඉනිපස් මේ තරග සුරේදීම ඔහුට දොස් පවුරු ලැබුවා. බොහෝ දෙනෙක් නමුත් අවශ්‍ය වෙලාවට කණ්ඩායම ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. ඔහු ජයග්‍රහණයකට පුර දෙමින් සිටිනවා. තවත් එක ලකුණක් පමණයි. අලංකාර ලොෆ්ටස් ස්ට්‍රේට් ඩ්‍රයිව් හරිය ලකුණු 6 ලබාගෙන තමාගේ ආර්ධ ශතකයේ සම්පූර්ණ කරගන්න. මේ ලසිත් මාලිංග ප්‍රීතියෙන් නිපිල ගොස් තිබෙනවා. ඒ වගේම ජාලිය මතක් කරන්න ඕනේ පන්දු 3කදී ඔහු පන්දු 3ක් ලබා ගන්න පන්දු 11ක් වැය කළා. නමුත් අවසානයේදී ප්‍රතිඵලය ඔහු ලබා ගැනීම සිදුවනවා. තව එක හඩීමක් පමණයි පසු කරන්න තිබෙන්නේ. ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා. මේ උත්සාහයට පත් වූ ප්‍රේක්ෂකයන් වෙන අවසන් පන්දුව තීරණාත්මක පන්දුව. ජයග්‍රහණය ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම. ප්‍රබල ඕස්ට්‍රේලියාව ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව විශිෂ්ට කඩලු 4ක ජයග්‍රහණය ලබා ගැනීමදී නායක දාසුන් ශානක හිස නම ආචාර කරනවා ප්‍රේක්ෂකයින්ට. සහෝදරයා නෙවෙයි නියුන් සහෝදරයා.